Hello යාළුවනේ SL Motor Gura YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ගෙනල්ලා තියෙනවා ඔයාලට විශේෂිත වීඩියෝ එකක්. ගොඩක් මගෙන් යාළුවෝ අහලා තිබ්බා ඇයි මේ ස්කූටරේ බෙල්ට් එක කැඩෙන්නේ, බෙල්ට් එක දාලා කිලෝමීටර් 100ක් යන්න හම්බුන්නේ නැහැ, කිලෝමීටර් 10ක් යන්න හම්බුන්නේ නැහැ, කිලෝමීටර් 15ක් යන්න හම්බුන්නේ නැහැ. ඒවා නැත්තම් කිලෝමීටර් 1500 2000ක් යද්දි බෙල්ට් එක කැඩුණා කියලා. මම අද කියන්න යන්නේ ඔයාලට පේනවා ඇති. මෙතන ලොකු items ගොඩක් තියෙනවා. ක්ලච් පුලි එක, ඒ වගේම රෝලර් හබ් එක, ඒ වගේම බෙල් එක, ඒ වගේම ක්ලච් අයරන් ටික. ඔයා මගේ channel එක අලුත් කෙනෙක් නම් මතක් කරලා channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න පුළුවන් වෙන්න මගේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම වීඩියෝ එක skip කරන්න එපා. ඔයාලට යමක් ඉගෙන ගන්න ඕන නම්, යමක් දැනගන්න ඕන නම් වීඩියෝ එක skip කරන්න නැතුව අවසානය දක්වා රැඳී සිටින්න. මම අද කියලා දෙන්න යන්නේ සම්පූර්ණයෙන්ම ඇයි බෙල්ට් එක කැඩෙන්නේ, ඇයි බයිසිකලයක් ගස්ස අද්දන්නේ, ඇයි සාමාන්‍ය ভাইබ්‍රේෂන් එකක් එන්නේ, ඒ සම්බන්ධතාවය මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ, අපි පටන් ගමු. ඉස්සල්ලාම රෝලර් හබ් ඇන් බුෂ් සෙට් එකෙන් මම කතාව ඉස්සල්ලාම මේ වීඩියෝ එක පටන් ගන්නම්. මම මේ වීඩියෝ එකේදී කිසිම අවස්ථාවක විද්‍යාත්මක නාමවල භාවිතා කරන්නේ නැහැ. ගොඩක් අයට මම මේක කරන්නේ ගොඩක්ම ගෙදරදී බයිසිකලයක් හදාගන්න පුළුවන් අයට තමයි මම මේ වීඩියෝ එක ගොඩක්ම කරන්නේ. ඒක නිසා මම විද්‍යාත්මක නාමවල භාවිතා කරන්නේ නැහැ. මම බොහොම සරල භාෂාවෙන් ඔයාලට කියලා දෙන්නම්. බොහොම පැහැදිලිවම මේක සම්මානයෙන් CVT පැත්ත සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. හරි. හරි. මම ඉස්සල්ලාම ඔයාලට දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් යතුරු පැදිය හැන්ඩල් එකේ අපි සාමාන්‍යයෙන් ස්ලේට් කරන්න හදනකොට පොඩි දෙදරීමක් කියන්නේ ඒක ඇවිල්ලා ভাইබ්‍රේෂන් එකක්. හරිද? ගස්සලා ඇදිල්ල ගැන මම පස්සේ කතා කරන්නම්. හැන්ඩල් එක ভাইබ්‍රේට් වෙනවා නම් ඒකේ ප්‍රධාන ගැටලුවක් වෙනවා මෙන්න මේ රෝලර් කැපිලා තිබීම. මේ තියෙන මෙතන කැපිලා තියෙනවා. ඒ වගේම මේ ටික කැපිලා තියෙනවා. මෙන්න මේ රෝලර් ටික කැපිලා තිබුණොත් ඒක හැන්ඩල් එකට තේරෙනවා අපේ ස්කූටරයක් නම් රණ මොටෝ හෝ වේවා ඩියෝ වේවා ඕනම ස්කූටරයක් CVT කියන්නේ බෙල්ට් එකක් කරහා දුවන ඕන ස්කූටර් එකක් මේ ලෙඩේ එනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා මෙන්න මේ රෝලර් ටික කැපිලා තිබිච්චාම එකක් ප්‍රධාන හේතුවක්. හරි. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ඔයාලට පේනවා ඇති මේ රෝලර් හබ් මේ හබ් එක නම් ගොඩාක්ම කැපිලා නැහැ. නමුත් මෙතනදී වෙනවා එක ගැටලුවක්. එකක් තමයි මෙන්න මෙතන ගොඩක් කැපිලා මෙන්න මේක ගෙවිනවා. මේක ගොඩාක් දුරට මේක ගෙවිලා තියෙනවා කියන්නේ මේකේ කාලය ඉවරයි. ඒ වගේම තමයි මේ කණු තුන. පේනවනේ ඔයාලට? මේ තියෙන්නේ. මෙන්න මේ කණු තුන දෙපැත්තේ මෙහෙම ලොකුවට හීනියට ඇතුළට වල හැරලා තියෙනවා නම් මේකෙන් අපිට ඇහෙනවා සද්දයක් කට ගාලා එන්ජින් එකේ ඇහෙනවා වගේ තමයි අපිට දැනෙන්නේ. නමුත් CVT පැත්තේ තමයි ඒක එන්නේ. ඔයාලා බලන්න මේක ගවලා ගත්තාම මෙතන හොඳට තියෙන්න ඕන, මේක හොඳට තියෙන්න ඕන. මේක ඔයාලට බලද්දි තේරෙනවානේ. සාමාන්‍යයෙන් බලද්දි තේරෙනවා මේ ගෙවිලාද කැපිලාද මොන වගේද කියලා. ඒ වගේම තමයි මෙතන බුස් එකත් දැන් මේක ප්ලේ එකක් නෑ, ලොකු ප්ලේ එකක්. මේ බුස් එකත් ලොකුවට ප්ලේ එකක් ආවොත් බයිසිකලේ ලොකු ভাইබ්‍රේෂන් එකක් එනවා. ඒක එකක්. එතකොට අපි සාමාන්‍යයෙන් මේක රීප්ලේස් කරනකොට ගොඩක් අය කරන වැරද්දක් තමයි මෙන්න මේක විතරක් රීප්ලේස් කරනවා. මේක විතරක් කාදාත් වැරදිලාවත් රීප්ලේස් කරන්න එපා. ඒක කිසිම තේරුමක් නැහැ. ඔයා රීප්ලේස් කරනවා නම් මේ සෙට් එකම එකට තමයි රීප්ලේස් කරන්න ඕනේ. මේ සෙට් එකම එකට තමයි රීප්ලේස් කරන්න ඕනේ. තව එකක් එතකොට මේ රෝලර් සෙට් එක ගියාමත් ভাইබ්‍රේෂන් එකක් එනවා. ඒ වගේම මෙන්න මේ V ඩැම්පර් කෑලි 3. එතකොට මේ V ඩැම්පර් කෑලි 3 වෙන්නේ මේක සාමාන්‍යයෙන් කරගෙන වලට පේනවා මේක සාමාන්‍ය සවුත් විච් එකක්. ඒක ගොඩාක් සවුත් වෙලා නැහැ මේ රෝලර් හබ් එක. වලට පේනවා ඇති. මෙන්න මේ කණු තුන මේක මේ V ඩැම්පර් කැඩිච්චාම මේක ගෙවෙන්න ගන්නවා. මෙන්න මෙහෙම ඇතුළට මෙන්න මෙහෙම යන ක්‍රියාවක් තමයි මේකෙදි මෙහෙම සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මේක එකපාරක් අද්දනකොට මෙන්න මෙහෙම මෙතන ප්ලේ එකේදී මෙන්න මෙහෙම මෙතන වැදිලා මේක ගෙවෙනවා. ඒතකොට තමයි මේක අයින් කරන්න තීරණය කරන්නේ. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මේක තනි කෙලින් හොඳට තියෙන්න ඕන. මේ වටේ ගෙවිලා තියෙන්න බෑ. මේ වටේ ගෙවිලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයාලට අර මම කියපු ভাইබ්‍රේෂන් එක එමන් නැත්තම් බෙල්ට් එක පොඩ්ඩක් ඇඹරිලා යනවා වගේ ඩ්‍රැග් කරනවා වගේ එහෙම වෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේක ස්කූටරයකට මේ ටික රීප්ලේස් කරනවා නම් ඔයාලා දැනගන්න මේ සෙට් එකම එකට රීප්ලේස් කරන්න. මෙන්න මේ විදිහට මම ආයෙත් කියනවා මේක මේ විදිහට රෝලර් ගොඩක් දුරට කැපිලා තියෙනවා නම්
කැපිලා තියෙනවා නම් මේ ටික ඔයාලට බැලිල්ලට හොඳට තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. රෝලා හය විතරක් මාරු කරාට කමක් නැහැ. ඒක බලන ටික තමයි මම කියලා දුන්නේ. සාමාන්‍ය මේ බුස් එක මේ ලහපුම් මෙහෙම වැනෙන්න බෑ. දෙපැත්තට වැනෙනවා. මේ බුස් එක මැද ගිහිලා තිබ්බොත් ඒ වගේම මේක මෙහෙම දෙපැත්තට ගොලකුවට මේ චූට්ටල්ලාවට මිලිමීටරයක් වගේ තියෙන ප්ලේ එක තියෙන්න ඕන. ගොඩක් දෙපැත්තට වැනෙනවා නම් ඒත් රෝල හබ් එක රීප්ලේස් කරන්න ඕන. V ඩැම්පර් කැඩලා තියෙනවා නම් ඒත් රීප්ලේස් කරන්න ඕන. මේවාට හොඳම දේ තමයි මේ සෙට් එකම එකට රීප්ලේස් කරන එක. හරි. අපි ඊළඟට කතා කරමු ක්ලච් පුලිය ගැන. ඒ ගැන කතා කරන්න හේතුව තමයි ඇයි නිතර දාන බෙල්ට් එක කඩලා යන්නේ. නිතර බෙල්ට් එක කියන්නේ කිලෝමීටර් 10ක් 15ක් 100ක් 200ක් සමහර 300ක් සමහර 1000ක් වගේ දුවනකොට ඇයි බෙල්ට් එක කඩලා යන්නේ ගැන මම දැන් කතා කරන්න යන්නේ. මතක තියාගන්න මෙන්න මේ බෙල්ට් මේ විදිහට නූල් ලැවිසිලා මේ විදිහට ඇඹරිලා ඔයාලට පේනවා ඇති මැද මේක ගෙවිලා නැහැ. මැද ගෙවිලා නැහැ. නමුත් බෙල්ට් එක ඇඹරිලා ගිහිල්ලා තියෙනවා. මේ බෙල්ට් එක ඇඹරිලා ගිහිල්ලා ගොඩාක් දුර රත් වෙච්චාම දුවලා බයිසිකල් ගොඩක් හීට් වෙනවනේ. හීට් වුණාට පස්සේ මේ බෙල්ට් එක කඩලා යන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි මෙන්න මේක. මේක තමයි සාමාන්‍යයෙන් බයිසිකලයක දාන බෙල්ට් එක කඩලා යන්න ප්‍රධානම හේතුව පුලිය. සමහර ගොඩක් අය කරන විදිහක් තමයි සාමාන්‍ය රෝලර් ටික විතර මාරු කරනවා. රෝලර් හබ් එක කියන්නේ තමන්ට ඒ කියන්නේ කොස්ට් එකත් එක්ක තමයි ඒක කරන්නේ. ඉතින් ගොඩක් සාමාන්‍යයෙන් සල්ලි ලොකු වියදමක් යනවා මේ ටික රිප්ලේස් කරන්න වෙච්චාම. නමුත් අපි මේකෙත් පාවිච්චි කරන්න ඕනේ සාමාන්‍යයෙන් චේන් ස්පොකට් වීල් දානවනේ. සාමාන්‍ය බයිසිකලයක අපි ඉස්සරහා චේන් පොකට් ස්පොකට් එකයි පිටිපස්ස ස්පොකට් එකයි චේන් එකයි තුනම එකපාර තමයි රීප්ලේස් කරන්නේ. සාමාන්‍යයෙන් මේ CVT ගියර් සිස්ටම් එකක් තියෙන අතුරු පැදියක අපිට මේ සෙට් එකම එකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ පුලි එක මම චෙක් කරන විදිහ කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ගොඩ දුරට රෝලර් හබ් ඇන්ඩ් බුස් ටිකයි බෙල්ට් එක විතරක් රීප්ලේස් කරපුවාම රීප්ලේස් කරලා ඒ වගේම මෙන්න මේ ක්ලච් එක බලලා මේ ගොඩක් දුර දුවන්න පුළුවන්. මේක බලලා අපිට රීප්ලේස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කාර්මික මහතෙක් අපි කියනවා නම් මේක අනිවාර්යයෙන් රීප්ලේස් කරන්න ඕන කියලා අනිවාර්යයෙන් මේක රීප්ලේස් කරන්න ඕන. එහෙම නැත්නම් ඒක සුවර් කරලා අපිට ගමනක් යන්න අමාරුයි. හරි. මම කියන්නම් මොකද්ද හේතුව කියලා. මෙන්න මේ පුලි එක ගත්තාම හරිද? මේ පුලි එක ඔයාලට පේනවා බෙල්ට් එක කඩලා යන ගැන තමයි මම දැන් කතා කරන්නේ. ඇයි මේ දාන බෙල්ට් එක කඩලා යන්නේ? එහෙම නැත්නම් බයිසිකලේ ගස්සන්නේ. ඒ කියන්නේ බයිසිකලේ ভাইබ්‍රේෂන් එක ගැන තමයි මම ඉස්සෙල්ලා කතා කරේ. නමුත් දැන් මම කතා කරන්නේ ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් බයිසිකලේ අපි ඇස්ලේට් කරලා දැන් මම ඉස්සෙල්ලා කතා කරේ සාමාන්‍යයෙන් 40ට 50 වගේ දෙදරනකොට තමයි ගොඩක් දුරට ඉස්සරහා රෝලර් හබ් එක බලපාන්නේ. මම මේකේ තියෙන ලෙඩේ තමයි අපි ස්කූටර් එක චුට්ටක් හිමීට RPM එක සාමාන්‍ය 1500 2000ට ගන්නකොට බයිසිකලේ ගැහෙනවා. ඒ කියන්නේ හරියට අපිට මවුන්ට් එකක් කැඩලා වගේ නිකන් එන්ජින් මවුන්ට් කැඩිලා නිකන් එන්ජින් එක නිකන් එල්ලිලා තියනවා වගේ නිකන් මේ වගේ ස්වභාවයක් තමයි එතනදි දැනෙන්නේ. අපි එතකොට කරන්න ඕන මේක ගලවලා මෙන්න මේ ක්ලච් එක ගාලා බලන්න ඕන මෙන්න මෙතන බිත්තරේ වගේ හැඩ වෙලා තියෙනවද කියලා. මේක එනවා බුස් තුනක්. මෙතන නෑ බුස් තුන නැහැ. මේක කොහටද වෙලා. ඉතින් ඒ බුස් තුන මෙතන ගෙවිච්චාම තමයි මේක ඒ ලෙඩේ එන්නේ ගොඩක්ම. ඒක ගෙවිච්චාම මෙන්න මේ දැන් ඔයාලට පේනවා මෙතනින් මෙහෙම වැටලා මෙන්න මේවා එකක් වැටෙනවා මෙතනට. හරි. ඉතින් එතකොට මෙතන ගෙවිච්චාම මෙතනදි වෙන්නේ මේක අපිට මෙහෙම කරකවනකොට මෙහෙම දෙපැත්තට ප්ලේ එකක් එනවා. මෙහෙම දෙපැත්තට ප්ලේ එකක් එන එක තමයි අතන RPM එකේදී මේක වයිබ්‍රේට් වෙලා නිකන් ගැට්ටනක් ඇති වෙන්නේ. හරිද? එතකොට ඒකට ප්‍රධාන හේතුව තමයි ගොඩක් අය මේකට කරනවා මේක වැල්ඩින් වලින් පුරවලා තව විදිනවා. ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. පොඩ්ඩක් ස්කූටර් එක වැඩිම කොස්ට් එක යන්නේ වැඩිම මිල වෙන්නේ මේකට තමයි. සාමාන්‍ය චයිනා ස්කූටර් නම් ගොඩක් දුර ගණන් අඩුයි. සාමාන්‍යයෙන් වෙනත් ඉන්දියන් ස්කූටර් ජපාන් ස්කූටර් CVT පැත්තේ මිල අධිකම කොටස තමයි මේක. අඩුතරම මේක ඔයාලා බේර ගන්න නම් අඩුම තරමේ කිලෝමීටර් 5000කට 7000කට වරක්වත් අඩුතරමේ 10000කට වරක්වත් මේ පුලිය ගලවලා හොඳ ග්‍රීස් එකක්. දැන් ගොඩක් දුරට කලවම් ග්‍රීස් තියෙනවා. සමහර අය බාලම ග්‍රීස් වර්ග තියෙනවා. ඒවා ග්‍රීස් ගන්න එපා. ගාලා එවිලට විතරයි. ඊට පස්සේ ඒවා දිය වෙලා උණු වෙලා විසි වෙලා මේ බෙල්ට් එක වැදිලා බෙල්ට් එක හිටන් ඩ්‍රැග් වෙලා බෙල්ට් එක ස්ලිප් වෙලා යනවා. ඉතින් මම දැන් මේක ගැන කතා කරේ මේක ගස්සන එකට. ගස්සන ලෙඩේට තමයි මෙන්න මේ ප්‍රශ්නේ එනවා. ඒ වගේම තව ලෙඩක් එනවා. ඒ ගස්සන ලෙඩේ මම මේකත් එක කියලා දෙන්නම්. ඉතින් ඔයාලා දන්නවා මම දැන් ඔයාලට පැහැදිලිව කියලා දුන්නා මෙතන බිත්තරේ වගේ හැඩේ තියෙනවා නම් අනිවාර්යෙන් මේක සවුත්තුයි කාලේ ඉවරයි මේකේ. අපිට පුලි එක මාරු කරන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. සමහරවිට හොඳට නඩත්තු කරුවොත් බයිසිකල් යන්න
අපෝ කිසි ප්‍රශ්න නැතුව කිලෝමීටර් 40000 50000 60000ක් වුණත් මේ පුලියකින් අපිට දුවා ගන්න පුළුවන්. අනිත් තමයි නිකන් හෝගාලා සද්දයක් යනවා නම් හයිය යනකොට ඒකට හේතුව තමයි මේ නීඩල් බෙයාරින් ගෙවිලා තිබීම. නීඩල් බෙයාරින් ගෙවිලා තිබුණොත් අපිට නීඩල් බෙයාරින් එක අපිට රීප්ලේස් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙදි කොටස් වශයෙන් ඕනම ස්ක්‍රූ ඩ්‍රයිවර් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. රණමොටෝ එකක් නම් රණමොටෝ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් නම් අපි ගාව ඕන තරම් ස්පෙයා පාර්ට්ස් තියෙනවා මේ කොටස් වශයෙන් ගන්න සම්පූර්ණම. හරි. මම ඊළඟට කතා කරන්න යන්නේ බයිසිකලේ අද්දනකොට දැන් මම ඉස්සෙල්ලා කතා කරේ ভাইබ්‍රේෂන් එක. ඊළඟට මම මේ ගැන කතා කරා බයිසිකලේ ගට්ටන එක ලක් වෙනවා. ඒ කියන්නේ බයිසිකලේ ගස්ස ඉස්සරහට අදින එක ගැන. මම දැන් කතා කරන්න යන්නේ නිකන් මෙන්න මේ වගේ සද්දයක් ගැන. හරිද? නිකන් ඔන්නෝම මුල් ටික අද්දනකොට ඔන්නෝම ක්ලච් එක පැත්තෙන් ඒ පැත්තෙන් සද්ද එන එක ගැන. මම හිතනවා ඔයාලට මේ ගැන පැහැදීමක් ඇති වෙන්නද කියලා. හරි. අපි ඊළඟට යන් ඊළඟ එකට. හරි. ඔයාලා ගොඩක් දුරට මෙන්න මේ ක්ලච් ලයිනර මාරු කරනකොට හරිද? මෙන්න මේ ක්ලච් කැලේ ටික මාරු කරනකොට ඔයාලා බලන්න ඕන අනිවාර්යයෙන්ම දෙයක් තමයි මෙන්න මේ කැලේ තුන විතරක් ස්කූටරේට මාරු කරන්න දෙපා. ඔයාලා මාරු කරනවා නම් ගොඩක් දුරට මේ බේස් එකත් එක්ක මාරු කරන්න. මේ වගේ කොටස් එන්ටෝකෝ වේවා, රණමොටෝ වේවා, ඩියෝ වේවා, ප්‍රෙසර් වේවා ඔයාලා මාරු කරනවා නම් මේ සෙට් එක එකට දාන්න. මොකද මේ කැලේ තුන දාන්න එපා. මොකද මම එක්ස්පීරියන්ස් එකෙන්මයි කියන්නේ. මෙන්න මේ තුන විතරක් ගෙවිච්චාම ගොඩක් දුරට මේක ගෙවිලා තියෙනවා. මෙන්න මේ සාෆ්ට් එක සමහරවිට ගෙවිලා තියෙන්න පුළුවන්. එහෙම ගෙවිලා තිබුණ නැත්නම් ඒක දාද්දි හොයන්න පුළුවන්. මේක දාද්දි කිසිම ප්ලේ එකක් වෙන්න බෑ. ඔයාලට ඔන්න මම ඇහෙන්නේ නැතු වෙයි. මෙන්න මේක මේ අතින් කරනවා වගේ මේක විශාල විදියට ලොකු RPM ප්‍රමාණයකින් මේක කැරකෙනකොට මේක මෙහෙම ගහනවා. ගහනකොට මෙතන ගහනවා මේක දිගෑරනකොට තමයි මෙන්න මේ බෙල් එක මේකට බහැලා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේක දෙපැත්තට වීසි කිරීමෙන්. ඒ වීසි කිරීමේ බලය අනුව මෙන්න මේක මෙතනින් හෙල්ලෙන්න ගන්නවා. එතකොට වා හිතනවා මෙච්චර බඩු අලුතෙන් දාලත් බෙල්ට් අලුතෙන් දාලත් රෝලර් ටික අලුතෙන් දාලත් ඇයි මේ බයිසිකලේ කට ගාලා මුල් අදිද්දි සද්දයක් ඇහෙන්නේ මුලින් අදිද්දි. ඉතින් ඒකට හේතුව මේක තමයි ප්‍රශ්නේ. මේක කට ගෙවෙනකොට මේවා හොඳට තිබුණට වැඩක් නැහැ. මේකේ කට ගෙවෙනවා. ඒක නිසා මේ දානකොට ගොඩක් දුරට මේ කම්ප්ලීට් බේස් එකම දාන්න පුරුදු වෙන්න මෙන්න මේ විදිහට. හරිද? ඊළඟ මේ ටික දාලත් ගොඩක් දුරට මේ ස්ප්‍රින් වල මේ ස්ප්‍රින් තුනේ නම් ටෙන්ෂන් එක බහින සම්භාවිතය ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් කිලෝමීටර් 50000 60,000 පැනලා නම් මේ ස්ප්‍රින් ටික අනිවාර්යෙන් මාරු කරන්න ඕන. සාමාන්‍යයෙන් ඉන්දියන් ඇතුළු පැදියක් වගේ නම් සාමාන්‍යයෙන් බෙල්ට් එක දෙකක් අපිට මාරු කරගෙන හරි නඩත්තු කරුව බයිසිකල් නම් ප්‍රශ්න නැතුව කිලෝමීටර් 40000ක් විතර පදින්න පුළුවන්. රණමොටෝ ස්කූටර් නම් අනිවාර්යෙන් කිලෝමීටර් 10000ක් 12000කින් පස්සේ අපිට මේ දේවල් මේ සෙට් එක මාරු කරන්න සිද්ධ වෙනවා. හරි. ඒකයි මම ඒ ගැන කතා කරා. හරි. ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් මට 7න් පස්සේ විතරක් කෝල් එකක් ගන්න. මම ඔයාලට මොකක්ද හේතුව කියලා දෙන්නම්. ඒ වගේම අනිත් එක තමයි අපේ මගේ නිලංකා මෝටර්ස් YouTube නිලංකා මෝටර්ස් Facebook page එක ෆලෝ කරන්න. රණමොටෝ ස්කූටරයක් පදින කෙනෙක් නම් රණමොටෝ ස්කූටරයක් පදින කෙනෙක් නම් මේ සියලුම දේවල් කොටස් වශයෙන් ක්වොලිටි 3කින් ගන්න තියෙනවා. ඒ කියන්නේ ක්වොලිටි 3කින් ගන්න තියෙනවා. මිලවල් වර්ග 3කින් ඒ වගේම අලුතෙන් බ්‍රෑන්ඩ් එකක් මම හඳුන්වා දීලා තියෙනවා චයිනා වල ඒ ග්‍රේඩ් එකේ බඩු ඔයාලට පුළුවන් ඕන දෙයක් මිලදී ගන්න පල්ලෙහා නම්බරේ දාලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මොනවා හරි යම්කිසි පැහැදීමක් ඇති වෙන්න ඇති කියලා. ඉතින් මම අර පුලිය ගැන තවත් කතා කරනවා නම් මේ මොකද්ද මේ පුලිය ඇඹරෙනවා බෙල්ට් එක ඇඹරෙනවා කියන්නේ. දැන් මේක බෙල්ට් එක කඩලා යන්න හේතුව තමයි මේ මම දැන් කියන්නේ. බෙල්ට් එක කඩලා යන්න හේතුව තමයි මේක බෙල්ට් එක මේ වෙලාවේ දුවන වෙලාවේදී මේක හරියට ඇරෙන්නේ නැහැ. හරිද? මේක මෙහෙම මෙන්න මෙහෙම තමයි මේක රේස් වෙද්දි මේක වැඩ කරන්නේ. නමුත් මේක හරි ටයිම් එකේදී මේක ඇරුණේ දිග ඇරුණේ නැත්තම් මේ බෙල්ට් ඔයා කොච්චර දැම්මත් කඩලා යනවා. බෙල්ට් කොච්චර දැම්මත් කඩලා යනවා නම් අනිවාර්යෙන්ම ඔයා දැනගන්න මේ පුලිය එක රීප්ලේස් කරන්න. එහෙම නැත්නම් පුලිය එක රිපෙයාර් කරන්න. එහෙම නැත්නම් පුලිය එකේ මේ බෙයාරින් ටික ගහලා මේ පුලිය එකේ මෙතන මේ තවු ටික හදලා ඒ ටික කරලා දාන්න. මොකද අලුතෙන්ම දාන්න සාමාන්‍යයෙන් පිළිවෙලක් වැය වෙනවා. ඒක වැය කරගන්න නැත්නම් වැය කරන්න අමාරු වෙනවා. අනිවාර්යයෙන්ම මෙතන වැල්ඩින් කරලා ඒ අදාළ දක්ෂ බාස් ලයින් ඉන්නවා. දක්ෂ කාර්මික මහතුරට ඒ ඕන තරම් ඉන්නවා. ඉතින් එයාලට පුළුවන් මේ දේවල් මේ විදිහට ආපහු තිබ්බ තත්ත්වයට ගන්න. හරි යාළුවනේ මම හිතනවා ඔයාලට යම් කිසි දෙයක් ඔයාලා දැනගන්නද කියලා මේ වීඩියෝ එකකින් හැමෝටම බලන්න පුළුවන් මගේ channel එක share කරන්න. ඒ වගේම subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න මතක් කරන්න එපා. පහලින් comment එකක් දාන්න මතක් කරලා එහෙනම් යාළුවනේ අදට මම ඔයාලගෙන් සමුගන්නවා. මම SL මොටෝ ගුඩා වෙනුවෙන් නිලංක